ආයුබෝවන් සුබ දවසක්. අපේ ෂොප් එකෙන් ඔන්ලයින් ඕඩර් කරලා ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් අයිටම්ස් කිහිපයක විස්තර තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නනවා සෝලාර් ලයිට්ස් වර්ග දෙකක්, සෝලාර් පහසුකම් තියෙන රේඩියෝස් වර්ග කිහිපයක් සහ ෆෝන් චාර්ජර්ස්, පවර් බැංක් සහ මිනි ෆෑන් එකක විස්තර තමයි මේ වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මුලින්ම බලමු මේ මිනි ෆෑන් එක ගොඩ දෙනෙක් පහුගිය දවස්වල අපේ රික්වෙස්ට් කරා මිනි ෆෑන්ස් ගැන. අපේ ෂොප් එකේ මීට කලින් මිනි ෆෑන් එකක් තිබුණා. නමුත් ඒට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදිහේ හොඳ ක්වොලිටි මිනි ෆෑන් එකක් අපිට හම්බ වෙලා තියෙනවා. කලින් වතාවේ තිබුණේ බ්ලේඩ්ස් 3 එන මිනි ෆෑන් එක. මේකේ බ්ලේඩ්ස් 5ක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්පීඩ් 5ක් තියෙනවා. ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා හිතනට වඩා මේකේ හොඳ පවර්ෆුල් හුලං ධාරාවක් අපිට ලැබෙනවා. ඉතින් මේවා සාමාන්‍ය රීචාර්ජබල් විදියට එන්නේ. මේවට කියන්නේ බ්‍රැකට් ෆෑන් කියලා. මොකද බ්‍රැකට් එකක් තියෙනවා අපිට මේක උඩක එල්ල ගන්න හරි අපි වැඩ කරන මේසයක් උඩ තියා ගන්න හරි මේ විදියට. ඉතින් ස්පීඩ් 5ක් තියෙනවා මේකේ. අර කලින් වතාවේ තිබුණා ස්පීඩ් 5ේදී ඒක අර නයිට් මූඩ් එකක් වගේ වැඩ කරන එකක්. මේක එහෙම නැහැ. මේකේ ස්පීඩ් 5ම පස්වෙනි ස්පීඩ් එකට නැගන් ස්පීඩ් වැඩි වෙන එක විතරයි වෙන්නේ. අපි චුට්ටක් බලමු මේකේ වලට දාලා දසක් ගන්න පුළුවන්. ඉතින් කරන්ට් එක ගියපු වෙලාවක ඔයාගේ ගෙදර පුංචි දරුවෙක් ඉන්නව නම් එහෙම මේ වගේ ෆෑන් එකක් ගොඩක් ඔයාට වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි බස් එකක යද්දී ඔයා කොහේ හරි ගමනක් යද්දී මේ වගේ අපිට ගෙනියන්න ලේසි මේ වගේ ෆෑන් එකක් අරගෙන යන එක ඔයාට ඇත්තටම වාසිදායකයි. මොකද ගොඩක් රස්නේ තියෙන තැනකදී ඔයාට මේ ෆෑන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කලින් සැරේ ෆෑන් එක ගැන දාපු වීඩියෝස් වලට කීප දෙනෙක් අහලා තිබුණා කොහොමද මේ බ්ලේඩ්ස් වල ඩස්ට් එක බෙදුනම ක්ලීන් කරන්න කියලා. ඔන්න ඒකට ඔප්ෂන් එකක් විදිහට මේකට ඇන දාලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද කලින් සැරේ තිබ්බ ෆෑන් එක ක්ලිප්ස් වලින් තිබුණේ අපිට මොන හරි ප්ලැට් ස්ක්‍රූ පුඩියක් වගේ එකක් පාවිච්චි කරලා තමයි ඒක ගලවන්නේ. ක්ලිප්ස් වලින් තිබුණේ මෙහෙම ඇදලා ගලවන්න. නමුත් ඔන්න මේ ෆෑන් එක හොඳ ඇඩ්වාන්ස් විදිහට ඇන වලින් ඇවිල්ලා තියෙනවා. අපිට මේ ඇන රිමූව් කරලා ෆෑන් එකේ බ්ලේඩ් ක්ලීන් කරගන්න සද්ද වැඩි නම් ඔයිල් කරගන්න පුළුවන්. බැටරි රිප්ලේස්මන්ට් එකක් ඕන නම් ඒ විදිහට කරගන්න පුළුවන්. ඉතින් ඔන්න හොඳ ඩියුරබිලිටි එකක් තියෙන, හොඳ ලස්සන හැඩයක් තියෙන, අපිට ඕනම තැනක එළියට අරගෙන පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙන මිනි ෆෑන් එකක් ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ. රීචාර්ජබල් ඩිවයිස් එකක්. මේක බොහොම ලස්සන බොක්ස් එකක අපිට කාටට gift එකක් වුණත් දෙන්න පුළුවන් විදිහට ලස්සනට බොක්ස් එක ඇවිල්ලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. C-type charging පහසුකම සමග මේ ඩිවයිස් එක එන්නේ. ඉතින් ඔයාලගේ කම්පියුටර් ටේබල් එකක් ගා වගේ වැඩ කරනවා නම් ඔයාට USB කේබල් එකෙන් ලැප්ටොප් එකේ හරි කම්පියුටර් එකේ හරි USB out එකෙන් කේබල් එකක් ගහලා මේකට පවර් අප් කරලා ඔයාලට සාමාන්‍යයෙන් ඕන තරම් කාලයක් මේක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් රුපියල් 1450කට මේක අපෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩ දෙනෙක් ඉල්ලපු මෙන්න මේ ඩුවල් පැනල් රේඩියෝ එක අපේ ගාව තියෙනවා රීස්ටොක් වෙලා. පහුගිය දවස්වල ගොඩ දෙනෙක් කෝල් කරලා ඇහුවා මේ ඩිවයිස් එක අපි ගාව තියෙනවද කියලා. ඒ දවස්වල නම් තිබුණේ ඇත්තටම. ඔන්න ආයෙමත් ඇවිල්ලා තියෙනවා මේක ඩුවල් පැනල් රේඩියෝ එක. සාමාන්‍යයෙන් ඔයාලට පෙනෙන මේ වගේ රේඩියෝ එකක් බැලුවම මේක ප්‍රමාණ විශාලයි කියලා පේනවා ඇති. ඒ වගේම සාපේක්ෂව සවුන්ඩ් ක්වොලිටි එක මේකේ ගොඩක් වැඩි. හොඳ ක්වොලිටි සවුන්ඩ් එකක් තියෙනවා. සහ අපිට බලා ගන්න පුළුවන් ලස්සන ලයිට් එකක් එහෙමත් තියෙනවා. විශේෂම දේ තමයි මේක බැටරි එක ගලවලා සෝලාර් පැනල් වලින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සෝලාර් පැනල් එකකින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ඩුවල් සෝලාර් පැනල් එන්නේ. ඉතින් ඒ සෝලාර් පැනල් එක අපිට ප්‍රමාණවත් ඉර එළිය තියෙන වෙලාවක මේ විදියට පැනල් එක අප් කරාට පස්සේ කිසිම බැටරි එකක් නැතුව වුණත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් රීචාර්ජබල් බැටරි එකක් මේක ඉන්බිල්ට් වෙලා එනවා. මේක ඇතුලේ රීචාර්ජබල් බැටරි එකක් තියෙන නිසා බැටරි එක charge වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා එලි පහලේ ඉන්නවා නම් පැය ගාණක් එක දිගටම අවුව තියෙනවා නම් මේ රේඩියෝ එක අහන්න පුළුවන් හැකියාව අපිට හම්බ වෙනවා. ඒ අරන රීචාර්ජබල් කියන ෆුල් charge එකකින් මේ රේඩියෝ එක සාමාන්‍යයෙන් පැය 4කට වඩා වැඩියෙන් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් 5 watt input එකක් C-type input එකකින් 5 watt input එකක් දෙන්න පුළුවන්. ඔයාලට ෆෝන් charge එකකට ගහලා මේක ඇති තරම් වෙලා අහන්න පුළුවන්. හොඳ premium quality sounds quality එකක් මේකේ බලා ගන්න පුළුවන්.
මොකද අපි විකුණන හැම රේඩියෝ එකක්ම අපි තෝරගන්නේ අනිවාර්යයෙන්ම ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකට ඔප්ෂන් එකක් විදියට. මොකද ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි අපි ගොඩක් සල්ලි ගෙවලා ලොකු ගණන් දීලා රේඩියෝස් ගෙදරට ගෙනාවට channel අහුවෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා කියලා. channel 1යි 2යි අහුවෙන්නේ. නමුත් මේ රේඩියෝස් අපි හොඳට check කරලා බලලා ගේන්නේ. මේකේ ඕනම channel එකක් ලංකාවේ අහුවෙන ඉතාලි පැහැදිලිව අහුවෙනවා. ඉතින් අපිට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඇන්ටනාවක් හොඳ දිගේ ඒරියල් එකක් තියෙනවා. ඉතින් ඊට අමතරව මේකේ Bluetooth pen drives ගහන්න පුළුවන් පහසුකම, memory card ගහන්න පුළුවන් පහසුකම වගේ අතිනවීන පහසුකම් සියල්ලක්ම අන්තර්ගතයි. ඒ විතරක් නෙමෙයි මේක අපිට බලා ගන්න පුළුවන් ලස්සන LED light එකක් මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ විදියට. ස්විච් ඔෆ් කරාට පස්සේ මේකේ ලයිට් එකක් තියෙනවද කියලා පේන්නේ නැහැ. නමුත් උන් කරාට පස්සේ ලස්සන රේන්බෝ ලයිට් එකක් RGB ලයිට් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ රේඩියෝ එක රුපියල් 3450කට ඔයාලට අපෙන් ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩ දෙනෙක් අපෙන් කතා කරලා අහපු මෙන්න මේ පොඩි රේඩියෝ එක රීස්ටොක් කරලා තියෙනවා. ඒකේ වර්ග දෙකක් තියෙනවා. සමහර විට ඔයාලට available design එක තමයි හම්බ වෙන්නේ ගොඩක් දුරට. ඉතින් මේ රේඩියෝ එකේ ඔයාලට කියන්න තියෙන sound quality එක සාමාන්‍යයෙන් ගෙදරකට තියෙන ප්‍රමාණයට හොඳ loud sound එකක් තියෙනවා. හොඳ quality sound එකක් තියෙනවා. Bluetooth memory card pen drives ගන්න පුළුවන් පහසුකම් වගේම අර කලින් කිව්වා වගේ ලංකාවේ ඕනම තැනකට ඉතා සුපැහැදිලිව channel අහන්න පුළුවන් රේඩියෝ එකක් තමයි මේක. හොඳ ඒරියල් එකක් තියෙනවා. channel අහුවෙන එක ගැටලුවක් තියෙනවා නම් අති පැහැදිලි channel අල්ලන්න පුළුවන් රේඩියෝස් තමයි මේවා. ඒක මම ඔයාලට වගකීමෙන් කියනවා. ඉතින් ඔයාලට දෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි රේඩියෝස් අරගෙන ගෙදරට channel අහුවෙන්නේ නැති මෙන්න හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. මේ පුංචි රේඩියෝ එක වෙන්නේ මේක සාමාන්‍යයෙන් අඟල් 5මාරක් විතර පළල තියෙන. නමුත් sound quality එක රේඩියෝ එකේ සම්පූර්ණ quality එක සුපිරියටම තියෙනවා. හොඳ high button, හෙල්ලෙන්නේ නැති button, හොඳට fix වෙලා තියෙන, හොඳ සුමටව කැරකෙන button. ඒ වගේම මේ පැත්තේ හොඳ solar panel එකක් තියෙනවා. ඒ වගේම 18650 බැටරි එකක් එන මේ රේඩියෝස් කියන සම්පූර්ණ විස්තර මම වෙන වීඩියෝස් වලින් ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් ගන්න නම් ඔයාලට හොඳ chance එකක්. සුපිරි quality රේඩියෝ එකක්. මේ single panel රේඩියෝ එක රුපියල් 2550කට ඔයාලට අපෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ solar light එක, solar panel සහිත මෙන්න මේ light එක ඔයාලට අපෙන් රුපියල් 1850කට ගන්න පුළුවන්. ප්‍රධාන torch එකට අමතර lights කිහිපයක් බලා ගන්න පුළුවන්. නවීන තාක්ෂණයෙන් යුක්ත මෙන්න මේ filament LED lights දෙකක් තියෙනවා. බොහොම අඩු කරන්ට් එකක් තමයි filament LEDs වලට යන්නේ. ඉතින් ඔයාලට මුළු රැයක් වගේ මේක night light එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. filament lights mood එකේදී ඒ වගේම අනිත් cob lights දෙකක් තියෙනවා මේකේ. හොඳ පෙනුමක් තියෙනවා. ඉතින් මේ විස්තරත් මම ඔයාලත් එක්ක කලින් කතා කරා. මෙන්න මේ torch එක අපි ගාව තියෙන රුපියල් 1850යි ගන්න පුළුවන්. rechargeable torch එකක් හොඳ durability එකක් තියෙනවා. ඒ වගේම තව torch එකක් තියෙනවා මේකත් 1550න් ඔයාලට ගන්න පුළුවන්. මේකෙත් ලස්සන flood light එකක්. ඊට පස්සේ torch එක අපිට බලා ගන්න පුළුවන් rechargeable devices මේවා. හොඳ durability එකක් තියෙනවා. ඉතින් ඔයාලගේ අවශ්‍යතාවයට ගැලපෙන්න ගන්න පුළුවන්. මේක රුපියල් 1550යි වෙන්නේ. ඉතින් අපේ channel එකෙන් ගොඩක්ම කතා කරන්නේ rechargeable devices ගැන. ඉතින් rechargeable devices ගැන කතා කරද්දී ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට හිතුවටත් වඩා වැඩි වෙලාවක් devices පාවිච්චි කරන්න වෙලා battery charge එක මදි වෙන එක. ඉතින් අන්න ඒකට හොඳ option එකක් විදියට මම ඔයාලට recommend කරනවා power bank එකක්. නමුත් මේ කාලේ market එකේ අපිට ගොඩක් fake power banks තමයි තියෙන්නේ. අපිට විශ්වාසයෙන් power bank ගැනීමේ හැකියාවක් නැති තරම්. ඉතින් අපේම කස්ටමර්ස්ලත් එක්ක චෙක් කරලා බලලා හැමෝම හොඳයි කියන මෙන්න මේ Asper A330 කියන මොඩල් එකේ power bank එක අපේ රීස්ටොක් වෙලා තියෙන්නේ. කලින් නම් ඇත්තටම වීඩියෝ එකක් දාන්නුනෙත් නැහැ. power banks තිබ්බ ටික ඔක්කොම ඉවර වුණා. ඉතින් උන රීස්ටොක් වෙලා තියෙනවා මෙන්න මේ Asper මොඩල් එකේ Asper brand එකේ එන power bank එක high quality power bank එකක්. fake නැහැ මේක. අපි මේක unpack කරලා බලුවම බොහොම slim look එකක් තියෙන මේකේ. අපි දන්නවා අර fake power bank ඉන්නේ සාමාන්‍ය ගොඩක් මහතට 1850 බැටරි කැලි දාන්න පුළුවන් විදියට බැටරි කැලි දෙකක් වගේ දාලා ඒ power banks මාකට් එකට එන්නේ. ගලවලා බලද්දි ඇතුලේ ඇති දෙයක් නැහැ. නිකන් සල්ලි වියදම් වුණා විතරයි. නමුත් මේ power banks අපිට බලා ගන්න පුළුවන්. අර හොඳ superior quality බැටරි එකක් මේකේ තියෙන්නේ. හොඳට බර දැනෙනවා අතට. milliampere 10000 C type සහ micro USB charging වලින් charge කරන්න පුළුවන් chargers වලින්. ඊට පස්සේ USB out දෙකක් එනවා. normal charging තමයි තියෙන, fast charging available නැහැ. ඉතින් ඔයාලට මෙන්න මේ පෙන්නන rechargeable devices දවසකට වඩා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ power bank එකක් එක්ක වැඩ කරනවා නම් විශේෂයෙන්ම ඔයාලට පෙන්නපු mini fan එක. දැන් මේ වගේ mini fan එකක් mini fan එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයා ගමනක් යනවා නම් බස් එක යනවා නම් මෙන්න මේ වගේ power bank එකක් බස් එකේ
දී පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට බෑග් එකකට දාගෙන USB කේබල් එක එළියට අරගෙන තියාගන්න ෆෝන් එක charge කරනවා නම් එහෙමයි. එහෙම නැත්නම් මේ වගේ device එකක් ඔයාලට ඇති තරම් වෙලා. සාමාන්‍යයෙන් මේ power bank එකකින් දවස් 2ක් වගේ ෆෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තරමට quality මේවා night light වගේ පාවිච්චි කරනවා නම් සතියක් විතර night light එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ power bank එකකින්. අපි ටෙස්ට් කරලා තියෙනවා සහ අපෙන් බඩු ගත්ත අය ටෙස්ට් කරලා බලලා confirm කරපු item එකක් තමයි මේක. මොකද fake items ඔයාලට දීලා අපිට මෙතන බිස්නස් එකක් කරන්න බෑ. ඒක නිසා තමයි මේවා හොඳට චෙක් කරලා බලලා අපි තෝරගෙන තියෙන්නේ. එයාලගේ genuine ලකුණු ඔක්කොම තියෙන සුපිරි පැක් එකකේන හොඳ quality අපිට වගකීමක් දෙන්න පුළුවන්. as per power bank එක ඔයාලට අපෙන් ගන්න පුළුවන්. මේක රුපියල් 2175ක් වෙන්නේ අපෙන් online order කරන්න පුළුවන්. ඩිස්කවුන්ට් එකක් දෙන්නම් ඔයාලා අපෙන් වෙන බඩුවක් එක්ක මේක ගන්නවා නම් ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන් වෙන item එකක් එක්ක ගන්නවා නම් මේක අපිට WhatsApp message එකක් දාන්න ඒ විස්තර ඔයාලට දෙන්නම් මේ මිලට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි මම මේ item එක ගැන කලින් විස්තර කියලා තියෙනවා. devices charge කරන්න හොඳ chargers මාකට් එකේ සෑහෙන fake chargers වෙහි හැලා තියෙන්නේ. පුළුන් ගැන්දක් බර නැති chargers තියෙන්නේ. අපි අතට ගත්ත ගමන් quality නැහැ කියලා තේරෙනවා. මේකත් හොඳට අපි ටෙස්ට් කරලා බලපු super fast charging facility එක තියෙන ඕනම ෆෝන් එකකට සෙට් වෙන ඕනම ෆෝන් එකක් charge කරන්න පුළුවන්. ෆෝන් එකක් විතරක් නෙවෙයි මේ රේඩියෝස් එහෙම නැත්නම් අපිට මේ වගේ රේඩියෝ ඩිරෙක්ට් පවර් ගහලා තියන්න පුළුවන් පවර් සොකට් එකක් තමයි මේක. C type විතරයි available. මොකද මයික්‍රෝ කේබල් එක මම කලින් දුන්නා. දැන් මේ හැම device එකකටම C type තමයි එන්නේ. මයික්‍රෝ පෝර්ට් තියෙන devices නැති තරම්. ඉතින් C type power cord එක C type power unit එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට මෙන්න මේ රේඩියෝස් එක්ක මේ power supply එක නැත්නම් මේ battery charge එක phone charger එක ඔයාලට අපෙන් රුපියල් 1350කට ගන්න පුළුවන්. වගකීමෙන් කියන්නේ මේක මේ power bank එක ගැන සම්පූර්ණ විස්තරයක් මම දාලා තියෙනවා. high quality හැම අතින්ම ටෙස්ට් කරලා බලපුව device එකක්. මේක ඔයාගේ හොඳ ෆෝන් එකක් නම් ඔයාලට තියෙන්නේ ඒකේ super charging mention වෙනවනම් මේ charger එක ගහපුවම super fast charging කියලා ෆෝන් එකේම display වෙනවා. ඉතින් සැක කරන්න දෙයක් නැහැ. හොඳ premium look එකක් තියෙන හොඳ model එකක් හොඳ brand name එකකින් එන එයාලගේ genuine ලකුණු අපිට සඳහන් කරලා තියෙන සුපිරි ෆෝන් charge එකක් තමයි මේක. ඕනම ෆෝන් එක charge කරන්න පුළුවන්. ඕනම device එකක් charge කරන්න පුළුවන්. ඉතින් charge එකක් පිළිබඳව ගෙදර ප්‍රශ්නයක් තියෙනවා නම් හොඳ charger එකක් set වෙලා නැහැ නම් ඔයාලට තාම මෙන්න තියෙනවා හොඳ option එකක්. ගෙවන ගානට අනිවාර්යයෙන්ම වටිනවා. මේක unpack කරලා අතර ගනිද්දිම ඔයාලට තේරෙනවා මේක 700 තියෙන charger එකකට වඩා මේක උපරිම quality එක වාගේ අතටම දැනෙනවා. ඉතින් එක සැරයක් පාවිච්චි කරොත් මේක අනිවාර්යයෙන්ම ඔයාලා දෙතුන් පාර order කරනවා. මගේ එහෙම ගත්ත කස්ටමර්ස්ලා ඉන්නවා. එක්කෙනෙක් අරගත්තට පස්සේ ඒක දැකපු අනිත් අය පවා මේ charge එක අපෙන් අරගත්තා. මොකද සාමාන්‍ය charge එකක් share කරගනවා. ඒ share කරගත්තට පස්සේ මේ quality කියලා හැමෝටම තේරෙනවා. ඉතින් ඊට පස්සේ අපේ purchase කරා. මේ charge එක ඔයාලට අපෙන් 1350කට ගන්න පුළුවන්. මේ හැම product එකක්ම අපි ඔයාලට cash on delivery තමයි යවන්නේ. delivery ගාතු රුපියල් 350යි. අපි ඉස්සරහදී ඇත්තටම ගණන් වැඩි කරන්න වෙනවා. මොකද අපි දැන් අතින් පාඩු කරගෙන තමයි ඔයාලට 350ට courier ගාස්තු ගන්නෙ. courier ගාස්තු වැඩි කරලා තියෙන හැම courier company එකක්ම. ඉතින් දැනට අපි රුපියල් 350ටම මේ courier charges ඔයාලට දෙනවා. ඊට අමතරව මම කලිනුත් පෙන්නපු මෙන්න මේ head torch එක තියෙනවා ඔයාලට. මේ model එක විතරයි මේ ICO model එක විතරයි available. අනිත් model හතරම අපි ගාව දැනට out of stock. ඉතින් ගොඩ දෙනෙක් කැමති සුපිරි අත් දෙක නිදහසේ තියාගෙන මේක ඔළුවට දාගත්තට පස්සේ හරිම පහසුයි. කරදරයක් නැහැ. අත් දෙක නිදහසේ තියාගෙන අදාළ වැඩේ කරන්න පුළුවන්. ඒක ඉතින් අම්මා කෙනෙක්ට ලොකු පහසුවක්. මේවා ඉතින් ගෙදර ඉන්න පුතා හරි තාත්තා හරි තමයි පුරුදු කරන්න ඕනේ. නැත්නම් අම්මා කෙනෙක් නම් කවදාවත් මේ වගේ දෙයක් අතට ගන්නේ නැහැ. ඒක අපිටත් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. ලොකු ටෝච් එකක් අරගෙන ගිහලා ටෝච් එක කොහෙන් හරි තියලා අඩ අඳුරේ අතපත ගන්නවා දර කැලි එහෙම ওই දර කැලි අතරේ සතු සර්පයෝ ඉන්නවා. ඉතින් අන්න ඒවයි හොඳට වැලකෙන්න හෙඩ් ටෝච් එක අපිට බලන තැන හරියටම ඒම් කරන එක අතින් වගේ හෙඩ මෙහෙට ටෝච් එක හරවන්න ඕනේ. අපි බලපු දෙන්නට ලස්සනට ලයිට් එක වැටෙනවා. ඉතින් මේ හෙඩ් ටෝච් එක පාවිච්චි කරලා ඒකේ තියෙන පහසු අත්දින්න කියලා ඔයාලට මම කියන්නේ මේ ටෝච් එක high quality ටෝච් එකක්. light sources දෙකක් තියෙනවා. main ටෝච් එක සහ මේ වටේ තියෙන කොබ් ලයිට් එක. ඒ කොබ් ලයිට් එකත් හරිම වටිනවා. ඔයාට light source එකක් අලුතෙන් ඉඳන් පොතක් කියවනවා වගේ න මෙන්න මේ හොඳට සමානව පැතිරෙන ලයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මොන හරි ඉලෙක්ට්‍රොනික රිපෙයාර් එකක් වගේ කරනවා නම් ටෝච් එකට වඩා ඒක පහසුයි කොබ් ලයිට් එක වටේ පැතිරෙන ආලෝකය. ඉතින් ඔයාලට මේ ටෝච් එක ගන්න පුළුවන්. මේක රුපියල් 1950යි වෙන්නේ. මේකට charge එකක් 3 pin charge එකක් ඔයාලට හම්බ වෙනවා.
ඇත්තට මේක නිසා තමයි මේක 1950ක් වෙන්නේ. අපි ගාව තිබ්බා ඊට අඩුවට ටෝච්. මේකේ අයිකෝ බ්‍රෑන්ඩ් එකෙන් මෙන charge එකත් ඔයාලට හම්බ වෙන නිසා රුපියල් 1950කට ඔයාලට මේක අපෙන් ගන්න පුළුවන්. ඉතින් ඔය ප්‍රොඩක්ට් ටික ගැන තමයි අද කියන්න තියෙන්නේ. තව අලුත් ප්‍රොඩක්ට්ස් අපිට ළඟදීම එනවා. ඉතින් මේ වගේ භාණ්ඩයක් ඔයාලට ඕඩර් කරනවා නම් අපි මේ දාලා තියෙන නම්බර් එකකට අපිට කෝල් එකක් ගන්න WhatsApp message එකක් දාන්න. කෝල් එකට ආන්සර් කරේ නැතොත් අනිවාර්යයෙන්ම WhatsApp message එකක් දාන්න ඕන device එක ගැන කියලා. අපි ඔයාගේ ගෙදරට එවන්න කලින් අනිවාර්යයෙන්ම කෝල් එකක් දාලා විස්තර කතා කරලා තමයි එවන්නේ. මෙතනදී මම ඔයාලට සංක්ෂිප්තව තමයි විස්තර කතා කරේ. නමුත් ඔයා ගන්න භාණ්ඩය ගැන ඔයාලට තවදුරටත් විස්තර අවශ්‍ය නම් තවත් පැහැදිලි වීඩියෝස් බලන්න ඕනේ නම් අපිත් එක්ක කතා කරන්න. අපි ඕන වෙලාවක ෆෝන් එක ආන්සර් කරනවා. ආන්සර් කරන්න බැරි වුණොත් අපිට මැසේජ් එකක් දාලා තියන්න අපි අනිවාර්යෙන් ඔයාලට කෝල් බෑක් කරනවා. ඉතින් හොඳට හොයලා බලලා ඔන්ලයින් භාණ්ඩ මිලදී ගන්න. ඔන්ලයින් shops කිහිපයයි තියෙන්නේ. තමා නිකුණන භාණ්ඩය ගැන පැහැදිලි විස්තර මෙන්න මේ විදිහට වීඩියෝ කරලා පෙන්නලා ඔයාලට දෙන්න. එහෙම නැත්නම් තියෙන කොටක් දුරට පිටරට පින්තූරයක් දාලා ඩිවයිස් එකක් පෙන්නලා විස්තරයක් කියන්නේ නැතුව ගෙදරට ආවට පස්සේ මේ මම ඕඩර් කරපු එක නෙවෙයි කියලා පසුතැවෙන තැනට වැඩ සිද්ධ වෙන ඔන්ලයින් shops තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ තැනකින් බඩු ගන්නට වඩා ඔයාලට අපි විකුණන භාණ්ඩයක් ගැන මෙන්න මේ විදිහට පැහැදිලිව විස්තර කරලා දීලා ඔයාලා අමාරුවේ දාන්නේ නැතුව ඔයාලට අවශ්‍ය දේ ඒ විදිහටම තෝරගන්න පහසුකම දෙන අපේ shops වලින් බඩු ගන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ. ඉතින් ආයමත් ඔයාලට කියන්න තියෙන්නේ භාණ්ඩයක් අවශ්‍ය නම් අපිට කෝල් එකක් ගන්න මේ දාලා තියෙන නම්බර්ස් වලට එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. ඔයාලා හම්බ වෙන නැකම් මම ගිහලා එන්නම් ඔයාලට සුබ දවසක්.